The moment I said, දුවනු තියෙන වාහනයක් මම හදිස්සිය දැකලා කතා කරේ අහුවම ෂෙයා කරනවා කිව්වා. Hi guys, අද වීඩියෝ එක ගෙනාවේ ලංකාවේ පාරවල මාරම රෙයා වාහනයක් ගැන Toyota Sierra කාර්යයක් ගැන. ලෝකඩම වාහන හදලා තියෙන්නේ 15941යි. ඒකෙන් එක වාහනයක් තමයි මේක ලංකාවේ දැනට දාවන තත්ත්වයේ තියෙන වාහන මං හිතන්නේ වාහන 10කට 12කට වඩා දියේ කියලා. අපි අද වාහනේ ගැන ඔක්කොම විස්තර කතා කරමු සහ අන්තිමට ඕගොල්ලන්ට කියන විශේෂ දෙයක් තියෙනවා මේක සෙල් කරන්න තියෙන වාහනයක්. මේකේ ප්‍රයිස් එක හරි එහෙම නැත්නම් ඕනර්ගේ contact numbers හරි දැනගන්න ඔයාලට වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න වෙයි. මේ වාහනේ 1990 ඉඳන් 95 වෙනකම් විතර නිෂ්පාදනය කළේ. මේක 91 කාර් එකක්. එතකොට 1990 ඉඳන් 95 වෙනකම් විතරක් නිෂ්පාදනය කරපු මේ වාහනේ මේ බටර්ෆ්ලයි ඩෝර්ස් වලින් තමයි McLaren F1 කාර් එකට බටර්ෆ්ලයි ඩෝර්ස් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ McLaren F1 කාර් එකේ ඩිසයින ඒ වාහනේට බටර්ෆ්ලයි ඩෝර්ස් දාලා තින්නේ මේකෙන් ආభాෂය අරගෙන. Door design for the crazy, insane, world's greatest McLaren F1 came from a little Toyota. මේ වාහනේ විශේෂම දේ තමයි මේ බටර්ෆ්ලයි ඩෝර්ස්. බැලුවම පේනවනේ මාරම ලුක් එකක් තියෙන වාහනේ. ඒ කියන්නේ 1990 වාහනයක් කියලා හිතන්නවත් බැරි තරම්. ස්පැනිෂ් වලින් Toyota Sierra කියන්නේ අනාගතේ වෙන්න ඕන දෙයක් වගේ තේරුමක්. ඒ කියන්නේ අනාගතේදී ඉස්සරහදී වෙන්න ඕන දෙයක් වේලාසන ඒගොල්ලෝ කළා දිනවා කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. ඉන්ටීරියර් එකට මේ වගේ ලුක් එකක් තියෙනවා. 1990 වාහනයක් විදිහට මේ ඉන්ටීරියර් එක හොඳයි ඇත්තටම. ඒ කියන්නේ අපි එකත් එක්ක බලන්න බෑ. මේක 5 speed manual gearbox එකක් තියෙන්නේ සහ එන්ජින් එක පැත්තට ආවම ඕනම කෙනෙක්ට මේන්ටේන් කරන්න පහසු විදිහේ එන්ජින් එකක් තියෙන. ඒ ගැනත් අපි ඩ්‍රයිව් එකේදී කතා කරමු. ලුක් එක මේ වගේ පේනවා. ඩිකි එකෙත් හොඳ බූට් කැපැසිටි එකක් තියෙනවා. මේ වෙලාවේ ඩිකි එක ඕපන් කරන්න ඉඳන්නේ බඩු ගොඩක් තියෙන නිසා. නැත්තම් බූට් කැපැසිටි එකත් හොඳ බූට් කැපැසිටි එකක් තියෙනවා. අපි ඉන්ටීරියර් එකකින් කතා කරලා බලමු ඉන්ටීරියර් එක මොනවද තියෙන්නේ කියලා. ඩ්‍රයිවිං සීට් එකට එන්ටර් වෙන්නත් පහසුයි. එහෙම කිසි අපහසුවක් නැහැ. බටර්ෆ්ලයි ඩෝර් එක තිබ්බයි කියලා. හොඳට ඕපන් වෙන නිසා කිසි අපහසුවක් නැහැ ඇතුළට එන්ටර් වෙන්න. 5 ස්පීඩ් ගියර් බොක්ස් එක හම්බෙනවා මැනුවල් ගියර් බොක්ස් එකක්. ඊට අමතරව මේකේ ස්පෝර්ට් මොමෝ ස්ටීරියෝ වීල් එකක් ෆික්ස් කරලා තියෙන වාහනේට. ස්පීඩෝමීටර් එක පැත්තටම ජපනිස් JDM එකක් විදිහට 180යි පැඩ කිලෝමීටර් පැඩ කිලෝ 180 ස්පීඩ් එක බලන්න බලන් RPM එක 8000 9000 විතර යනවා. මේකේ තියෙන්නේ අපි කවුරුත් දන්න 5V එන්ජින් එක. ස්ටාර්ලට් වල යූස් වෙච්ච 5V එන්ජින් එක. ඉන්ටීරියර් එකට ආවම අර ඩ්‍රයිවර්ට පහසු විදියට ඩෑෂ්බෝඩ් එකම හදලා තියෙනවා. මේ කර්ව්ස් එජ් ඇවිල්ලා තියෙන විදියට ලස්සනට. අපි POV ඩ්‍රයිවර් එක දෙක ගැන කතා කරමු. මේක 2 seater කාර් එකක් නෙවෙයි කූප් එකක් වුණාට මේක පිටිපස්ස පැසෙන්ජර්ස්ලාට යන්න හොඳ ඉඩක් තියෙනවා. ප්‍රැක්ටිකල් වාහනයක්. පිටිපස්සට ආවම පිටිපස්සේ දෙන්නෙට යන්න ඉඩකට තියෙනවා. අපහසු වෙන්නේ නැතුව දෙන්නෙට යන්න පුළුවන්. මේ සීට් එක ඉස්සරහට කරගෙන අපිට පිටිපස්සට යන්න පුළුවන්. පිටිපස්සට ගිහිල්ලා බලමු කොයි වගේ ඉඩක් තියෙනවද කියලා. පිටිපස්ස සීට් එකට ආවම එච්චරම කම්ෆර්ටබල් නැති වුණත් හෙඩ් රූම් එකයි ඒ ටික ඇති. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගමනක් යන්න පැසෙන්ජර්ස්ලා 4 දෙනෙක්ට ෂේප් එකේ ගමනක් යා ගන්න පුළුවන්. මොකද මේක හදලා තියෙන්නේ ෆැමිලි සෙඩාන් එකක් විදියට නෙවෙයි. මේක 2 seater කූප්. ඒ කියන්නේ 2 door කූප් එකක්. ඉතින් කූප් එකකින් අපිට බලාපොරොත්තු වෙන්න බෑනේ ෆැමිලි සෙඩාන් එකකින් හම්බෙන පහසුකම් ටික. ඉතින් මේක මං හිතන වාහනේට වැඩිපුරත් එක්ක හම්බෙච්ච දෙයක් කියලා. අපි ඔහොම එන්ජින් එකක් කියනත් කතා කරලා මම ඩ්‍රයිව් එකට මම කලින් කිව්වා වගේ එන්ජින් එක ඇවිල්ලා තියෙන්නේ 5V එන්ජින් එක. Toyota ගොඩාක් වහනට ආපු එන්ජින් එක ස්ටාර්ලට් එකට ඇවිල්ලා තියෙනවා. Toyota Crossover වගේ වාහන ගොඩකට මේ 5V එන්ජින් එක ඇවිල්ලා තියෙනවා. ඒකින්ද මේ එන්ජින් එකේ පාර්ට්ස් ගැන බය වෙන්න දෙයක් නැහැ. ඕන තරම් පාර්ට්ස් තියෙනවා. පාර්ට්ස් ගැන කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඒ විතරක් නෙවෙයි ඕගොල්ලන්ට කැමති නම් එන්ජින් ස්වැප් එකක් කරන්න පුළුවන්. ස්ටාර්ලට්
අපේ කවුරුත් දන්න 4E එන්ජින් එක තියෙන්නේ 1.3 ටර්බෝ චාර්ජ් ආපු. එතකොට මේ performance මදි නම් ඔයගොල්ලන්ට එන්ජින් එක තියලා එන්ජින් ස්වැප් එකක් කරන් බලන්න performance upgrade වෙන්න. ලංකාවේ එහෙම කරපු වාහනක් තියෙනවා. මේක ස්ටොක් තියෙන වාහනයක්. ස්ටොක් performance ගත්තොත් RPM එක 6500 විතර අපිට ගන්න පුළුවන් මේ එන්ජින් එකේ 110යි horse power විතර. ටෝක් එක ගත්තොත් 130යි 136යි විතර නිව්ටන් මීටර ටෝක් එකක් ගන්න පුළුවන් RPM එක 4000 විතර. ඉතින් power to weight ratio එකත් එක්ක ගත්තාම කිලෝග්‍රෑම් 930යි වාහනේ බර. එතකොට 930 weight එකත් එක්ක ඒ වගේ පොඩි weight එකක් තියෙන. ඉතින් මේ එන්ජින් එක හොඳටම ප්‍රමාණවත් හොඳ power to weight ratio එකක් තියෙන හොඳ driving pressure එකක් තියෙන වාහනයක්. අපි වාහනේ ස්ටාර්ට් කරන් බලමු එන්ජින් සවුන්ඩ් එක කොහොමද කියලා. අද මට අසනීප වෙන වීඩියෝ එක කරන හින්දා මගේ වොයිස් එක ක්ලියර් ඇහෙනවද දන්නේ නැහැ. මාස්ක් එකක් දාම වීඩියෝ එක කරන්නේ. එන්ජින් එකත් වාහනේ ඊයේ එකත් එක්ක ගත්තාම එන්ජින් එක ස්මූත්ලි රන් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ස්මූත් රන් වෙනවා එන්ජින් එක. අපි එහෙනම් PV drive එකේදී හම්බෙමු. අයි වාහනේ ගත්ත කාලය තුල මොනවද ආපු මේන්ටේනන්ස්? එහෙම විශේෂ මේන්ටේන් එකක් නැහැ. 2022 ගත්ත වාහනේ. ආහා. දැන් ඉතින් චේන්ජ් එක අදගෙන යනවා. ටොයෝටා වාහනයක් ඉඳලා කරදරයක් නැතුව ලුක් එකට පදින්න පුළුවන් නේ. ඔව් මචං ඇත්තටම තිනුත් කරනවා. කිසිම අවුලුවක් නැහැ. තෙලුත් 15000ක් කරනවා කිව්වා. හොඳ පිකප් එකකුත් තියෙනවා වාහනේ. ෂෝට් මේකේ 4 ස්පීඩ් ඔටෝමැටික් එකකුයි 5 ස්පීඩ් මැනුවල් ගියර් බොක්ස් එකකුයි දෙකක් ඇවිල්ලා තියෙනවා. 5 ස්පීඩ් එක. මේක 5 ස්පීඩ් මැනුවල් ට්‍රාන්ස්මිෂන් එක 4 ස්පීඩ් ඔටෝ එකකුත් ඇවිල්ලා තියෙනවා. මම රෙකමන්ඩ් කරන්නේ මැනුවල් එකක් ගන්න කියලා. ඩ්‍රයිවිං ප්ලෙෂර් එක ගන්න පුළුවන් මැනුවල් එකකින් විතරයි. ඔයත් වාහනේ ඩ්‍රයිව් කරද්දී ඔයත් කැමති නම් අනිත් අයගේ ආකර්ෂණය දිනා ගන්න, අනිත් අයගේ ඇට්‍රැක්ෂන් එක ගන්න. ඔයාට හොඳ වාහනයක් මේක. වාහනේ බජට් එකත් එක්ක බලද්දි මේක හොඳ වාහනයක්. යූටර්න් එකක් ගන්න ලොකු දුරක් යන්න ඕනේ නැහැ කියලා හිතුණා මට. වාහනේ කියන්නේ ඩ්‍රයිවිං ප්‍රෙෂර් එක හොඳට තියෙනවා. ගොඩක් මම පිකප් කරෙත් නැහැ. පොඩ්ඩක් ඇක්සලරේටර් එක දුන්නා හොඳටම ඇති. මේ වාහනේ ඔක්කොම ග්ලාස් දෙන්නේ මේ හුඩ් එකයි ඔක්කොම. ඔව්. මේකේ මේ ටිකක් හීට් එක වැඩි නිසා ගහලා තියෙන වෙල්වෙට් එක. මොනක ටිකක් පාගල වань. බීට් එක ගහලා දෙන්නේ. මොකද බීට් එකක් ගන්න. දැන් ලොකක් ගහන්න පුළුවන්. මේ වාහනේ වා බයි කරන්න කැමති නම් පල්ලෙහා දින නම්බර්ස් වලට කෝල් එකක් කරලා නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ෆෝන් නම්බර්ස් තියෙනවා contact numbers. ඉතින් ඒ contact numbers වලට කෝල් එකක් අරගෙන එක්ක මගෙන් වාහනේ විස්තර දැනගන්න පුළුවන්. නැත්නම් මම ඕනගේ නම්බර්ස් දාලා තියන්න. ඔයාලට මේ වාහනේ බයි කරන්න පුළුවන්. එහෙනම් safe drive.